ඉතින් කොහොමද අද වීඩියෝ එකක් කරන්න කියලා ලෑස්ති වුණේ. ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති. ගොඩක් අය මේ පහුගිය කාලේ අහුවෙච්ච ස්කෑම් එකක් ගැන, ඇත්තටම මේ කිව්වොත් වදකාගාරයක් ගැන ගොඩක් කට්ටිය මේකට අහු වෙලා ගොඩක් අසන වෙලා තවමත් ඒ වදකාගාරවල දුක් විඳින ගමන් ඉන්න අවස්ථාවක තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට සමහරවිට මේ වීඩියෝ එක බලන ඔයාගේ ඥාතියෙක් මේ වගේ තැනක දැනටමත් දුක් විඳිනවා ඇති. ඒක මට ගොඩක් කනගාටුයි. ඉතින් මේක තව කෙනෙක් අහුවෙන්නේ නැති එක, තව කෙනෙක් අහුවෙන්නේ නැති වෙන්න තමයි අපි මේ වගේ දැනුවත් කිරීමක් කරන්නේ. එහෙනම් අපි යමු පියවරෙන් පියවර කොහොමද මේ උගුලට අපේ මිනිස්සුන් අහුවෙන්නේ, කොහොමද ඒක ඇතුලේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ, කොහොමද එතනින් ගැලවෙන්න පුළුවන් සහ ඒක ඇතුලේ සිද්ධ වෙන දේවල් ඇයි මෙහෙම වෙන්නේ කියලා අපි ඒක විස්තරාත්මකව මෙතනින් එහාට කතා කරලා බලමු. රට රැකියා සිහින ඇත්තටම කිව්වොත් පහුගිය කාලේ ඒක කොරෝනා සීසන් එකේදී ගොඩක් ලංකාවේ මිනිස්සුන්ට ආර්ථික අපහසුතාව වුණා. ඇත්තටම ලංකාවේ සල්ලි උපයලා ජීවත් වෙන්න මදි. එතකොට හොඳට කාලා බීලා හිටියා නම් හිටියේ පිටරටින් මොන හරි සම්බන්ධතාවයක් තියෙන කට්ටිය පවුල කෙනෙක් හරි ඉන්නවා නම් ඒ නිසා ගොඩක් කොල්ල කෙල්ලෝ ලංකාවෙන් පිටත් වෙලා ගියා. ඉතින් මෙහෙම ඉන්න අතරේ රැකියාවක් හොයන ගොඩක් අපේ අයට රැකියාවක් ලැබෙන විදිය තමයි යාළුවෝ හරහා. ඉතින් මේ මිනිස් ජාවාරමට අපේ අයව අහු වෙලා තිබුණා තමන්ගේ යාළුවෝ හරහා. එතකොට ඒගොල්ලන්ගේ මැසේජ් එකක් එනවා ඒගොල්ලන්ට මෙහෙමයි ජොබ් එකක් තියෙනවා කියලා WhatsApp group එකකින් ස්ක්‍රීන්ෂොට් එකක්. ඔයාලට ගොඩක් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් හරහා එන්න පුළුවන්. මොකද චමුදිතික වීඩියෝ එකෙත් මම කිව්වා වගේ ඒකෙත් තිබුණේ තමන්ගේ විශ්වාසවන්තම යාළුවෙක් කරා තමයි මේ ජොබ් එකේ එන්නේ. ඉතින් ඒ වගේ මේ ජොබ් එකක් කියලා තමයි අපිට මුලින් මේ ජාවාරමට අපිව අහුවෙන්නේ. අපිව විකුණා ගන්න යන්නේ මේ ආකාරයට. ඉතින් ආර්ථික අපහසුතාවයක් නිසා ඔයගොල්ලෝ ජොබ් එකක් ගොඩක් ඊසි එනවා. අපිට හොඳ පඩියක් හම් වෙනවා. ලක්ෂ 3මාරක් 4ක් සමහරට 5ක් වගේ වරන් වෙන්න පුළුවන්. එතකොට එහෙම නැත්තම් ගොඩක් සමහර මිනිස්සු මේකට දැන් අතනදී කෙනෙක්ට අහුවෙන්න පුළුවන් මම ඩේටා එන්ට්‍රි ජොබ් එකකට යන්නේ කියලා එයාලට පණිවිඩය එන්නේ. එතකොට එයා හිතන්නේ මට ඩේටා එන්ට්‍රි ජොබ් එකක් හම්බෙයි කියලා. එයා ඇත්තටම උගලකට අහු වෙලා ඉවරයි. ඒත් සමහර මිනිස්සු වෙන රටක රැකියාවට විසිට් වීසා එකට ඔයගොල්ලෝ දන්නවා ඒ රටවල මම නම් කියන්නේ නැහැ. ඒතකොට සමහර රටවලට අපි විසිට් වීසා වලට ගිහිල්ලා ජොබ් එකක් හොයාගන්න රටවල් තියෙනවා. ඒ රටවල ප්‍රශ්නයක් නැහැ. ඒ ගිහිල්ලා ඒගොල්ලොන්ට ජොබ් එකක් නැති වෙනකොට ඒගොල්ලෝ කොහොම හරි ඇතුලේ සර්ච් කරලා ඉවරලා අර වගේ ජොබ් එකකට හිතාමතාම යනවා. මේ කියන ජාවාරම්කාරයෝ ළඟ තියෙන ජොබ් එකකට. ඉතින් මේගොල්ලෝගේ මූලස්ථාන තියෙන්නේ මියන්මාර් වල. ඉතින් දැනට ඉන්නේ ජොබ් අතන යාළුවෝ හරහා ජොබ් එක හම්බෙච්ච කෙනා දැන් එයා WhatsApp වලින් හරි මොකක් ජොබ් එකද ගැන දැන් කතා කරනවා. ඒතකොට තව කෙනෙක් විසිට් වීසා එකට ගිහිල්ලා මේ කම්පැනි එකට සම්බන්ධ වෙන ගමන් ඉන්නේ. තාම මේගොල්ලෝ මියන්මාර් වලට ගිහිල්ලා නැහැ. තායිලන්තේ රැකියා. එතකොට අර WhatsApp එකෙන් යාළුවා සම්බන්ධ කරලා දෙන්නේ තායිලන්තේ රැකියාවක් කියලා. එතකොට data entry job එකක් වෙන්න පුළුවන් මොන හරි IT සම්බන්ධව තියෙන job එකක් තමයි මේගොල්ලොන්ට apply කරන්න තියෙන්නේ. එතකොට යාළුවෙක් කරා ඒ කෙනාට දැන් job එක ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් දැන් අපි visit visa එකට ගිහිල්ලා වෙන රටක ඉන්න කෙනෙකුට එයාට හම්බෙන්න පුළුවන්. ඒ රටේම තියෙන පොඩි තැනක ඒගොල්ලොන්ට ඒ job එකක් කරගෙන යන්න පුළුවන්. නිකන් යම් කිසි job එකක් කරගෙන යන්න පුළුවන්. එතකොට පළවෙනි කෙනා තායිලන්තයට තාම ගිහිල්ලා නැහැ. අපි මේ විසිට් වීසා එකකින් මෙහි ඉන්න කෙනා ගැන අපි පොඩ්ඩක් මුලින් කතා කරලා බලමු. විසිට් වීසා එක. එතකොට ඒක තියෙන්නේ අපි වෙන රටකට සංචාරයකට යන්න. සමහර රටවල ඇත්තටම අපිට ඒ රටට ගිහිල්ලා ඉවර වෙලා විසිට් වීසා එකකින් කම්පැනි එකට අපිට සම්බන්ධ වෙලා ඉවරලා ජොබ් එකක් ගන්න පුළුවන්. ඒක ඉතාම සරල දෙයක්. ඉතින් අපිට ලේසින් විසිට් වීසා ගන්න පුළුවන් රටවල් වලට ගිහිල්ලා අර වගේ ජාවාරම්කරුවන්ට සම්බන්ධ වෙච්ච බ්‍රාන්චස් තියෙනවා මේ විසිට් වීසා එකකින් ඊසි යන්න පුළුවන් රටවල් වල. එතකොට ඒ ජාවාරම්කාරයෝ ඒගොල්ලෝගේ බ්‍රාන්චස් මෙහි ගෙනල්ලා තියාගෙන ඉන්නවා. එතකොට මේ ජාවාරම්කාරයෝ කරන්නේ මොකද්ද? ඒගොල්ලෝ කරන්නේ
මිනිස්සුන්ව හිරකාරයෝ වගේ ඇතුළේ තියාගෙන ඒගොල්ලොන්ගේ කූට ව්‍යාපාරවලට මේ මිනිස්සුන්ව සම්බන්ධ කරගන්න එක සහ බලහත්කාරයෙන් තියාගෙන එක වද වේදනා දීගෙන ඒ කම්පැනි ඇස්සේ හිර කරගෙන දඬුවම් දීදී තියාගන්න එක. ඉතින් තායිලන්තයට හරි මියන්මාරයට ඒ පැත්තට තාම යන්නේ නැතුව ඒතකොට විසිට් වීසා එකකින් මෙහි වෙන රටක ඉන්න කෙනෙකුට සිද්ධ වෙන්නේ ඒගොල්ලෝ අර ජාවාරම්කාරයන්ගේ බ්‍රාන්ච් එක මෙහි ඉඳගෙන එතනත් යම්කිසි දැඩි නීති රීති මාලාවක් යටතේ හිර වෙලා ලොකු පඩියකට නමුත් දවස් 30 දවස් මාසෙ දවස් 30 31 ඒ දවස් 30 ගානම හිර වෙලා රස්සාව කරන්න කිසිම එළියට යෑමට අවස්ථාවක් නොදෙන මට්ටමේ. ඔන්න දැන් විසිට් වීසා එක ගියාපු යාළුවා මෙහි ජොබ් එකක් කරගෙන ඉන්නවා. දැන් එයාට ජොබ් එකක් හම්බෙලා තියෙන්නේ යම්කිසි ජොබ් එකක්. අපි ජොබ් එක ගැන ඉස්සරහට කතා කරමු. අන්තිමට කතා කරමු. මොකද අපි දැන් හෙට යන්න ඕන මියන්මාර් වලට ගිහිල්ලා ඒ ජොබ් එක කරන්න ඕන නිසා අපි මුලින්ම මෙහෙදී එයා විසිට් වීසා එකේ ඉන්න ගමන් කරන ජොබ් එකෙන් කතා කරගෙන. මෙයා මෙහි විසිට් වීසා එකකින් ඇවිල්ලා ඒ රටේක ළඟ රටක ජොබ් එකක් කරගෙන ඉන්නවා. ඒ අතර වාරේ මෙයාට හම්බෙනවා ඔයාට chance එකක් තියෙනවා තායිලන්තයට ගිහිල්ලා head office එක වැඩ කරන්න මේ job එකම හැබැයි තායිලන්තේ. ඉතින් හොඳයි chance එක. මෙයා ඉතින් කැමති වෙනවා මේට වැඩි ඒ හොඳයි සහ දැනටමත් මෙයා මේ job එකේ යන ක්‍රියාදාමයට කැමති වෙලා ඉන්නේ. එයා දන්නවා ඇතුලේ යන ජාවාරම් මොකද්ද කියලා. ජාවාරම් කිව්වේ මෙතන ඒ job එකේ ඇතුලේ තියෙන මොනවද වැඩ සටහන කියලා ඒගොල්ලන්ට තේරෙනවා. ඉතින් ඒගොල්ලෝ කැමති වෙනවා මියන් මේ තායිලන්තයට ගිහිල්ලා මේක ඉතුරු ටික කන්ටිනියු කරගෙන යන්න. ඔන්න හරි. දැන් යාළුවෝ දෙන්නම හම්බෙන්න යන්නේ එක්කෙනෙක් අර යාළුවෙක් මාර්ගයෙන් WhatsApp කරා හරි මොකක් හරි group එකක agency එක කරා හරි ඔන්න job එක හම්බෙච්ච කෙනා. එතකොට මෙහෙන් visit visa එක ගහගෙන ගිහිල්ලා අර කම්පැනි එක වැඩ කරලා ජාවාරම්කාරයන්ට සම්බන්ධ වෙච්ච කම්පැනි එක වැඩ කරලා මෙහෙට තායිලන්තයට ප්‍රමෝෂන් එක හම්බෙලා එන යාළුවෝ. මේ දෙන්නම කොහෙටද යන්නේ? කෙලින්ම තායිලන්තයට. ඉතින් තායිලන්තයට ගිහිල්ලා මේගොල්ලෝ තියෙන්නේ දැන් තායිලන්තේ මොකක් හරි ඔෆිස් එකකට මේගොල්ලෝගේ ඔෆිස් එකට යන්න එපේ. ඉතින් මෙතන ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ කෙලින්ම ගෙනියන්නේ මියන්මාර් බෝඩර් එකට. එතකොට පැය සමහර විට 10ක් 12ක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ටයිම් අරගෙන රටක බෝඩර් එක පාස් කරන එක ඇත්තටම ලීගලි ඒක වීසා ප්‍රොසෙස් අනමන ගොඩක් තියෙනවානේ. එතකොට ඒව හරහා තමයි වෙන රටකට යන්න ඕනේ. ඉතින් මෙතන සිද්ධ වෙන්නේ රටවල් ඒ දෙක මැප් එකේ බැලුවොත් ඔයගොල්ලෝ මම පෙන්නන්නම් මැප් එක. එතකොට මේගොල්ලෝ අරන් යන්නේ කෙලින්ම ඒ රටෙන් පිටට මියන්මාර් බෝඩරේට. ඒක ලංකාවේ දකුණ ඉඳන් උතුරට ගෙනිච්චා වගේ ලොකු ඈත ප්‍රදේශයක් පහු කරගෙන ගිහිල්ලා ඉවරලා මේගොල්ලොන්ව පාස් කරගන්නවා බෝඩර් එක. ඇයි මේ මියන්මාරෙම තෝරගන්නේ? ඇත්තටම කිව්වොත් දේශපාලනිකව සහ එක ඒ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න. මියන්මාර කියන්නේ ඇත්තටම හරි රාජ්‍ය පාලනයක් යටතේ තියෙන එකක් නෙවෙයි. ඒක අරාජික වෙලා තියෙන්නේ. එක පාටිස් ගොඩකින් තමයි මේක කන්ට්‍රෝල් වෙන්නේ. සමහර ප්‍රදේශ ආමිකෙන් කන්ට්‍රෝල් වෙනවා, සමහර එක සාමාන්‍ය ගවර්න්මන්ට් එකකින් කන්ට්‍රෝල් මම දන්න තරමින්. සහ චයිනීස් පාටිස් වලින් එහෙමම ගොඩක් වලින් ඒ රටේ අතරම සාමාන්‍ය පාලනයක් නෙවෙයි යන්නේ. ඒ නිසා හමුදාවතේ තියෙන ප්‍රදේශ අඩුයි. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන නිසා ජාවාරම්කාරයෝ මේ මියන්මාරේ බෝඩරේ එක මේ වගේ ජාවාරම් සිද්ධ කරනවා. ඉතින් ඔන්න දැන් අපේ යාළුවෝ දෙන්න මියන්මාර් බෝඩරේට අරගෙන යනවා. ඉතින් මේ වෙද්දිත් ඒගොල්ලොන්ට තේරෙනවා මේක දැනටමත් ඒගොල්ලෝ අහු වෙලා ඉවරයි කියලා. මොකද මේගොල්ලොන්ට මේ යන ගමනේදී මෙයාලගේ දෙපැත්තෙන් ඉන්න කට්ටිය පොඩක් තුවක්කු එහෙම පෙන්නනවා ඒගොල්ලෝ අතේ තියෙනවා කියලා. ඒ වගේ මේ ඇත්තටම මොන දීපු කට්ටියන්ගේ අත්දැකීම් තමයි මම මේ විස්තර කරන්නේ. මේ ඒගොල්ලොන්ට පේන්නේ තායිලන්ඩ් and මියන්මාර් වල බෝඩරේ ගංගකින් තමයි වෙන් වෙලා තියෙන්නේ. මේ ගොඩ බිම වලින් වෙන් වෙන තැන් තියෙනවා. මේ වගේ මෙතන තමයි මේ කැම්ප් තියෙන තැන ගොඩක් ලේසි නිකන් පාලම් පාරුවකින් තමයි එහාට මෙහාට යන්න තියෙන බෝඩරේ. එතකොට මේ තැනට අපේ යාළුවෝ දෙන්න මේ බෝඩරේ ගාවට ගෙනියලා. ඉතින් මේ වෙද්දිත් ඒගොල්ලෝ හොඳටම තේරෙනවා මේගොල්ලෝ දැන් මේකට අහු වෙලා ඉවරයි කියලා. කරන්න දෙයක් නැහැ. මොකද ආයුධ තියාගෙන ඉන්නේ. ඇත්තටම රැකියාවක් හම්බ වෙනවද? ඔව් රැකියාවක් හම්බ වෙනවා. ඉතින් අර විසිට් වීසා එකෙන් ගිහිල්ලා ආපු යාළුවා නම් එයා දන්නවා හොඳටම මොකද්ද රැකියාව කියලා.
අපේ අලුතින් අපේ යාළුවා නම් මුකුත් තාම දන්නේ නැහැ. එයා හිතාගෙන data entry කියලා. ඒ උනාට දැන්නමත් එයා දන්න මොකක් හරි දෙයකට අහු වෙලා ඉන්නේ කියලා. එතකොට මේ කැම්ප් එකේ වටපිටාව ඔයගොල්ලොන්ට දැන් මම පෙන්නන්නම්. සම්පූර්ණයෙන් වැටවල් වලින් වට කරලා විදුලිය දාලා ඒ වගේම මේක ඇතුලේ හැම ෆැසිලිටි එකක්ම තියෙනවා. මේක සම්පූර්ණ නගරයක් වගේ. ක්ලබ් එතකොට ආපන ශාලා හැමදේම මේකේ තියෙනවා. බාර් හැමදේම තියෙනවා. මසාජ් සෙන්ටර්ස්, ගණිකා නිවාස ඔය හැමදේම මේක අස්සේ තියෙනවා. නැත්නම් නිදහස විතරයි. ඉතින් මේක ඇතුලේ රැකියාව ගැන කතා කරොත් මේගොල්ලොන්ට රැකියාවක් දීලා තිනවා. ඇත්තටම මේකට සැලරි එකකුත් හම්බ වෙනවා. රැකියාව තමයි මිනිසුන්ව රවට්ටන එක. මේක ඇත්තටම පිග් බුචරින්ග්ස් කියලා තියෙනවා. මම ප්‍රොනවුන්ස් කරලා හරියට දන්නේ. පිග් බුචරින්ග්ස් කියලා තමයි කියන්නේ. ඒ කිව්වේ අපි අර මිනිසුන්ට මේගොල්ලොන්ට තියෙන chat කරන්න ටෙලිග්‍රෑම් වලින් එක එක ඇප්ස් වලින් මේගොල්ලොන්ව chat කරලා සෝෂල් මීඩියා හරහා සමහරට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ටාගට් කරන්නේ තනියම ඉන්න මිනිස්සුන්ව, වයසක කට්ටියන්ව, එතකොට මොන හරි ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙන කට්ටියන්ව, බොහෝ විට තරුණ කට්ටියන්ව ටාගට් කරනවා අඩුයි. මේගොල්ලෝ මැසේජ් කරලා ඉවරලා මේගොල්ලොන්ගේ පාළුවම කළා ටිකක් කතා කරලා ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම ගේම් එකක් තියෙනවා, මෙන්න මෙහෙම ප්ලැට්ෆෝම් එකක් තියෙනවා, මේකට ඔයා සල්ලි දැම්මොත් එහෙම ඔයාට ඩබල් කරලා ගන්න පුළුවන්, මෙහෙම කියලා ලොකු විශ්වාසයක් හදාගෙන ඉවරලා සල්ලි දාගන්න එක තමයි කරන්නේ. ඉතින් එයාගෙන් ඇති තරම් සල්ලි අරගෙන ඉවරලා මේ කනෙක්ෂන් එක ක්ලෝස් කරලා දානවා. ඔන්න ඔය විදිහට මේගොල්ලෝ ටාගට් කරන මිනිස්සුන්ට කතා කරද්දී මේගොල්ලෝ බොහෝ විට සල්ලි නැති අය, රස්සාවක් නැති අය, ඒ වගේම සාමාන්‍ය තරුණ පරම්පරාවේ කට්ටිය චුට්ටක් ඒගොල්ලෝ මග අරිනවා. මොකද මේගොල්ලෝගෙන් දත ගලව ගන්න අමාරු නිසා. කොහොම හරි අර පෙන්ෂන් එකක් හරි ඒගොල්ලෝ ඉතුරු කරපු සල්ලි හරි තියෙන වයසක කට්ටිය, සෝෂල් මීඩියා ගැන වැඩි දැනුමක් නැති, මේ වගේ දේවල් ගැන හොයා බැලම නැති කට්ටිය ගැන තමයි මේගොල්ලෝ අවධානයෙන් ඉන්නේ. ඉතින් මේගොල්ලොන් හදාගත්ත ෆේක් ප්ලැට්ෆෝම් එකක් හරහා තමයි මේගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් එක කරන්නේ. ඒක ඇත්තටම එතන ඇතුළ නම්බර්ස් පෙන්නනවා, මෙච්චරක් ඔයා ඩිපොසිට් කරා, මෙච්චරක් ඔයාට එන්න තියෙනවා. ඒ විදිහට පෙන්නන්නේ ඇත්තටම ඒගොල්ලෝම පෙන්නන නම්බර්ස්. ඔයා හිතන්නේ ඒගොල්ලෝම නිකන් මෙහෙම පෙන්නනවා කියලා. ඒ නම්බර්ස් කිසිම එකක් ඇත්ත නෙවෙයි. ඇතුළේ ජීවිතේ. ඉතින් මේ ස්කෑම් සෙන්ටර්ස් වල කිසිම නිවාඩු දවසක් නැත්ත. ඉතින් දවස් 30ම 31ම ඒගොල්ලෝ වැඩ කරන්න ඕන. උදේම යනවා. එහෙම නැත්නම් ඩියුටි ටයිම් ඒගොල්ලෝ පැය 24ම රන් කරනවා. මොකද ලෝකේ හැම රටක්ම වගේ මේගොල්ලොන්ගේ රැවටීමට ලක් වෙනවා අපේ එක එක රටවල මිනිස්සු. ඒ නිසා මේගොල්ලෝ පැය 24ම අනිත් රටවල ඉන්න ටයිම් ටාගට් කරන්න ඕන නිසා මේගොල්ලෝ පැය 24ම ඩියුටි ටයිම් දාලා මේ ඉන්න මිනිස්සු දහස් ගාණක් පාලනේ තියාගෙන ඉන්නවා. මේ ස්කෑම් එක කරගෙන යනවා. ඉතින් මේගොල්ලෝ chat කරනවා පැය 24ම. එතකොට නිදා ගන්න හරියට වෙලාවක් නැති වෙන්න පුළුවන්. කැම කන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේගොල්ලොන්ට දෙන පනිෂ්මන්ට්. මේගොල්ලොන්ට ඇත්තටම නිදා ගන්න බෑ. වැඩ කරන අතර නිින්ද ගියොත් එහෙම. දැන් මම කිව්වනේ අර ඒගොල්ලොන්ට ඇත්තටම සැලරි එකක් දෙනවා. දැන් මේගොල්ලොන්ට පොරොන්දු වෙච්ච විදිහට අපි හිතමු ලක්ෂ 2ක් දෙනවා කියලා. එතකොට මාසෙට යාට ලක්ෂ 2ක් තියෙනවා. එතකොට මේගොල්ලොන්ට කැමරට කැපෙනවා. එතකොට මේගොල්ලොන්ට වැරදිලාවත් වැඩ කරන වෙලාව නිින්ද ගියොත් එහෙම රුපියල් වලින් අපි කතා කරමු. මේ රටේ කරන්සි වලින් කතා කරන්නේ නැතුව. එතකොට නිින්ද ගියොත් එහෙම රුපියල් 20000යි. එතකොට වෙන මොන හරි ප්‍රශ්නයක් ඒගොල්ලෝ පරක්කු වුණොත් එහෙම වැඩට එන්න එතකොට රුපියල් 50000යි. ඕම් ඔය වගේ දඩ හැදිලා අවසානෙට ඒගොල්ලොන්ට සැලරි එකක් නැහැ. මේගොල්ලෝ පීඩණයෙන් තමයි වැඩ කරන්නේ. ඒ වගේම පනිෂ්මන්ට් වැඩ කරන වෙලාවේ නිින්ද ගියොත් එහෙම මේගොල්ලොන්ට කසපාරවල් හම්බ වෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රික් ගන්ස් වලින් මේගොල්ලොන්ට ඉලෙක්ට්‍රික් ෂොක් එක දෙනවා. ගෑනු පිරිමි ભેදයක් නැහැ. සමහරට ගෑනු ළමෙක් කරන වැරද්දකට උනා පිරිමි ළමයින්ට හොඳටම ගුටි කණ්ඩ වෙනවා. මේක කරගෙන යන්නේ කවුද? ඔය අතරම මේක කරගෙන යන්නේ චීනෙන්. ඉතින් චීනේ ගොඩක් චීනේ කිව්වම ඒක රටක් විදිහට ගන්න බෑ. ඉතින් ඒකේ අහිංසක මිනිස්සුත් ඉන්නවනේ. ඉතින් චීනේ සමහර ගොඩක් ස්කෑමර්ස්ලා ඒකේ ලොකු සපෝට් එකක් තියෙන කට්ටිය, එතකොට ලොකු පෝස්ට් වල ඉන්න කට්ටිය ඒගොල්ලෝගෙන් තමයි මේක හැමදේම රන් වෙන්නේ. මෙන්න මේක නා කරනවා කියලා කියන්න බෑ. තව පොඩ්ඩක් රිසර්ච් කරොත් සමහරට හම්බෙයි. මමත් ඒක වැඩි හිව්වේ කවුද මේක හරියටම කරන්නේ කියලා. ඉතින් ගොඩක් තැන්වල ඔය චයිනීස් කට්ටිය ලංකාවේදී උනත් නිවුස් වල දකින්න ඔයගොල්ලෝ කම්පියුටර්ස් ගොඩක් එක්ක චයිනීස් කට්ටිය මෙහෙම රැඳිලා ඉඳලා මෙහෙමයි අත්තරන් ගොඩ ගත්තයි කියලා. එතකොට ඒගොල්ලෝ ඒ කරන්නේ අර මම කිව්ව විසිට් වීසා වලට ගිහලා අර කට්ටිය අර
මේ ජොබ් එක කරනකොට ආන් ඒ වගේ පොඩි බ්‍රාන්චස් මේ චයිනිස් කට්ටිය ලෝකේ පුරාම තියාගෙන ඉන්නවා. ඉතින් ඒ අතරින් කියනවා ඔයගොල්ලන්ට ඒ වගේ සැක හිතෙන තැනක් තිබුණොත් එහෙනම් අනිවාර්යෙන් පොලිසියට දැනුම් දෙන්න. මෙතනින් බේරලා පැනලා යන්න බැරිද? එතකොට අර ඉස්සෙල්ලා කතා කරා වගේ මෙතන මේ රට තියෙන්නේ අරාජික තත්ත්වයක වගේ. ඉතින් අපිට එම්බසි හරහාවත් කිසිම සපෝට් එකක් ගන්න විදිහක් නැහැ. එතකොට අපිට යන්න වෙන්නේ ඒගොල්ලොන්ගේ විදිහටම තමයි. එතකොට මේගොල්ලෝ මේ කම්පැනි වලින් ජාවාරම්කාරයන්ට කියලා ඒ අපේ අයව සල්ලි වලට තමයි එතකොට අරන් තියෙන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා මේගොල්ලෝම බේර ගන්න මේ එක පුද්ගලයෙක්ට ලොකු ගාණක් ගෙවන්න බොහෝ විට ඩොලර් 8,000 10,000 සමහරට ලක්ෂ 20 30 ඒ වගේ ගාණක් විතර එක්කෙනෙක් වෙනුවෙන් අපිට වැය කරන්න සිද්ධ වෙනවා. ඒක අපි නෙගෝෂියේට් කරන්න සිද්ධ වෙනවා. මෙච්චරක් කරමුද මෙහෙම කරමුද කියලා ඒවල කතා කරලා ඒවල තමයි මේගොල්ලෝගෙන් බොහෝ විට ගන්න සිද්ධ වෙන්නේ. ඒක නා. එතකොට පහුගිය කාලේ අර කිව්වා වගේ ලොකු පිරිසක් මම හිතන්නේ බේරගෙන ඇවිල්ලා තිබුණා. අපේ ස්වාමීන් වහන්සේ නම ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරලා මොකද මියන්මාරේ ස්වාමීන් වහන්සේලාට පොඩි තැනක් තියෙන පොඩි ලොකු තැනක් තියෙනවා. ඒතකොට ගිහින් පස්සේ ඒ මහන්සේ ගිහිල්ලා ඒවලා ඒගොල්ලොන්ගේ එක්ක කොහොම හරි කනෙක්ෂන් එකක් හදාගෙන ඉවර ලොකු ෆයිට් එකක් දීලා ඒවලා කට්ටියක බේරගෙන ඇවිල්ලා තිබුණා. වෙන මෙතනින් ගැලවිලා යන්න විදිහක් නැතිම තරම් මොකද වටේටම තාප්ප ගහලා අවිගත්ත මිනිස්සු ඉන්නවා. එතකොට විදුලි වැටවල් දාලා. ඉතින් මේකෙන් පැනලා යන්න විදිහක් නැහැ. හතර වටේම ආරක්ෂකයෝ ඉන්නවා. ඒක ඇතුළට වෙලා තමන්ගේ ජීවිතේ මොකක් තව අවස්ථාවක් එනකම් බලාගෙන ඉඳපු මිනිස්සු එතනින් ගැලවිලා ආපු අවස්ථාව වුණ තරම් තියෙනවා. සහ එතන ගානට වඩා දඟලන්න ගිහිල්ලා බොහෝ විට ඒගොල්ලන්ට සිද්ධ වෙන්නේ මරණයට මුහුණ දෙන්න. ඉතින් කිසිම කිව්වේ එතන ජජ්මන්ට් එකක් නැහැ, නීතියක් නැහැ. ඉතින් එතනින් හැට ඒගොල්ලොන්ට වෙන්නේ අර ගඟේ පාවෙලා යන්න විතරයි. කොහොමද මේකට අසු නොවී ඉන්නේ? පළවෙනි දේ අසු නොවී ඉන්න එක කොටස් දෙකකට අපි කතා කරන්න පුළුවන්. මොකද අර වගේ ස්කෑම් එකකට කොහොමද අසු නොවී ඉන්නේ කියලා අපේ වැඩිහිටියන්ව දැනුවත් කරන ගම මේ වගේ ජොබ් මේ වගේ ජාවාරමකට තමන් අසු නොවන එක ගැන ඒක වෙනම මාතෘකාවක්. එතකොට අපි කොහොමද මේ වගේ දෙයකට අහු නොවී ඉන්නේ? එතකොට ජොබ් එකක් අපිට හම්බ වෙනවා නම් අපි අපේ පළවෙනි යාළුවා ගැන කතා කරමු. එයාට WhatsApp එකෙන් හරි කොහොම හරි යාළුවෙක් කරා හරි ජොබ් එකක් ආවේ. එතකොට අපිට ජොබ් එකකට යන ප්‍රොසීජර් එකක් තියෙනවා. එතකොට එහෙන් අපි ජොබ් එකක් හම්බුනන් පස්සේ අපි බලන්න ඕනේ ජොබ් එක මොකද්ද, කම්පැනි එක, කම්පැනි එකේ නම මොකද්ද, ඒක අපි Google එකේ සර්ච් කරලා බලනවා, ඒකේ රිවිව්ස් බලනවා. කලින් වැඩ කරපු එම්ප්ලොයිස් ලගේ ඇත්තම කම්පැනි එකක් වුණත් අපිට පොඩ්ඩක් බලන්න පුළුවන් ඒකේ කොහොමද බොස් ලගේ හැසිරීම, කොහොමද මේකේ සේවකයන් සලකන විදිහ, ඒවා පොඩ්ඩක් රිවිව්ස් එකෙන් පොඩ්ඩක් බලලා ඉවරලා තමයි යන්න ඕන. තව LinkedIn ප්‍රොෆයිල් තියෙනවා. ඒවට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඕන. එතකොට ජොබ් එකකට යන්න කලින් අපි ඒ වගේ ලොකු රිසර්ච් එකක් කරලා තමයි අපිට මුකුත්ම නැහැ කියලා අපි ලොකු අවධානමක් ගන්න ඕනේ නැහැ. ඊට වැඩිය ලේසි කොහෙට හරි වෙලා බතලාලයක් හරි හොයාගෙන කාලා ඉන්න එක කියලා හිතේ. මොකද අර වගේ දෙයකට අහු වෙලා තව කෙනෙක්ගෙන් කිසිම හේතුවක් නැතුව ගුටි කකා වැඩ කරනවට වැඩිය. ඒ නිසා ජොබ් එකට යන්න කලින් ගොඩක් හොඳට හොයලා බලන්න කොහොමද මේක ක්‍රියාදාමය වෙන්නේ, මොකක්ද ඒ කම්පැනි එක, ඒ විස්තර ටික. ඒ වගේම ජොබ් එකට එයාලා ගෙන්න ගන්නවා නම් අපි හරියට ඔෆර් ලෙටර් එකක්, ඒ වගේම ඒ හරියට ලීගල් ඩොකියුමන්ට්ස් ටිකක් එක්ක තමයි යන්න ඕන. සහ ලංකාවෙන් ජොබ් එකකට යනවා නම් ගොඩක් try කරන්න ඕන. එම්බසි එක හරහා අපි ස්ටෑම්ප් කරලා එහෙමනේ. එතකොට අපි හදිසියක් වුණත් අපේ ජීවිතේ නැති වුණත් ලොකු වගකීමක් ඒගොල්ලෝ ගන්නවා. අපිව ලංකාවට ගෙන්න ගන්න ඕනි දෙයකට ඒගොල්ලෝ පෙනී හිටිනවා. ඉතින් ඒ නිසා ජොබ් එකට යනවා නම් ඒක ගැන ගොඩක් තව හොයලා බලන්න ඕන. දෙවනි යාළුවා ගැන කතා කරොත් එහෙම එයා ගියේ ඇත්තටම මේ සිද්ධිය දැනගෙන මොකද්ද මේ ජොබ් එකේ කරන්න කියලා මුලිය මේ විදිහට මිනිස්සු වංචා කරනවා. ගෑනු ළමයි වගේ රංගපාලා ඉවරලා chat කරලා ඉවරලා මේ විදිහට වංචාවක් කරනවා කියලා මේගොල්ලෝ දැනගෙනමයි කරේ. ඉතින් ඔයගොල්ලෝ පළවෙනි දේ තමයි හෘද සාක්ෂිය. ඉතින් ඔයගොල්ලෝ ජොබ් එකක් කරනවා නම් ඔයගොල්ලෝගේ ටැලන්ට් එකට අනුව ඔයාට එපා දෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් කොරියාව වගේ රටකට ගිහිල්ලා ඔයගොල්ලෝට ඇත්තටම ලොකු පඩියක් ගන්න පුළුවන්. ලක්ෂ 7-8ක් මම හරියටම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අසන්නේ සැලරි එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථා තියදී ඒවා නැති කරගෙන ඉතින් මේ වගේ දේවල් වලට යන්න එපා. සහ ඔයා ඉගෙන ගත්ත කෙනෙක් නම් ඔයා පුළුවන් තරම් පොසිටිව් සයිඩ් එකේ මොනවා හරි රැකියාවකට යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ අර ඩාර්ක් සයිඩ් එකට යනවා කියන්නේ ඔයගොල්ලෝ
මම දන්න ඔය දේවල් වලට සම්බන්ධ වෙච්ච යාළුවෝ හිටියා. ඒ කිසිම කෙනෙක් අතේ ඒ සල්ලි රැඳුනේ නැහැ. ඒවා නිකම්ම ගලාගෙන ගියා විතරයි. ඇත්තටම ඒගොල්ලෝගේ වැරද්දක් කියන්නේ. මොකද ඒ අසරණ අවස්ථාවේ ඒගොල්ලෝ ඒ chance එකේ ජොබ් එක ගත්තට ඒක ඇත්තටම ප්‍රොසීඩ් කරගෙන ගියපන් පස්සේ ඔය වගේ ලොකු විනාශයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ලක්ෂ 50 60 ගෙවල කරලා ආපහු එන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි හසුනවීම දෙවෙනි පාර්ට් එක. ඒ තමයි අපි මිනිස්සුන්ගේ මේ වගේ ස්කෑම් කාරණෙන් බේරගන්න එක. එතකොට ඒ කිව්වේ මේ වගේ එක එක රටවල් වලින් අපිට මැසේජ් එන්න පුළුවන් එක එක නම්බර්ස් වලින් මේ වගේ ගෑනු ළමෙක් වගේ ඔයාට ඒ කම්පැනිස් වල හයර් කරලා තියෙනවා. තමන්ගේ ඇඟපත පෙන්වන්න පොඩ්ඩක් ඒ ඇත්තයි කියලා පෙන්වන්න ගෑනු ළමයින්ව මොඩල්ස්ලව දාලා ඉන්නවා. සමහරට ගොඩක් හැන්සම් කොල්ලොන්ව දාලා ඉන්නවා ගෑනු කට්ටියන්ව රවට්ට ගන්න. සමහරට අපේ මැදි වයසේ ඉන්න කාන්තාවන්ව රවට්ට ගන්න තරුණ වයසේ කොල්ලෝ එහෙම ඉන්නවා. එතකොට ඒගොල්ලෝගේ කන බොන විදිහ වාහනයක් තියෙනවා. ඔය වගේ දේවල් පෙන්වනවා. සමහර ගෑනු ළමයි නම් ඒගොල්ලෝගේ ඇඟපත පෙන්වනවා. කතා කරනවා. එතකොට වොයිස් දානවා. මම මෙහෙම ඉන්නේ කියලා කියනවා. ජිම් එකේ ඉන්නේ කියලා ඒගොල්ලෝ වීඩියෝස් එන්න දානවා. මොකද ඒගොල්ලෝ ජිම් එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ පෙන්නලා ඒගොල්ලෝ ඔයගොල්ලොන්ට කියනවා මෙහෙමයි මම මේ දේවල් තමයි සල්ලි හොයාගන්න කියලා ඔයගොල්ලොන්ට ඉන්වෙස්ට් කරන්න කියනවා. සල්ලි දාන්නේ කියනවා. එතකොට ඒක ඩබල් ට්‍රිපල් වෙලා සමහරට ඔයගොල්ලොන්ට පළවෙනි පේමන්ට් එක හම්බෙන්නත් පුළුවන්. හම්බ නොවෙන්න පුළුවන්. ඒ නිසා පළවෙනි සැරේවත් try කරන්න එපා. මේ වගේ දෙයකින් මැසේජ් එකක් ආවොත් ඔයා නොදන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ කතාවට යන්න ඕනේ නැහැ. මේ කාලේ හැටියට සම්බන්ධතාවයක් පළවෙනි තැනදීම අපි චුට්ටක් සීපාරක් විතර හිතන්න ඕනේ. මේක කන්ටිනියු කරන්න ඕනේ දෙයක්ද අත්‍තරම අත්‍යවශ්‍ය දෙයක්ද කියන එක අපි පොඩ්ඩක් හිතලා හිටියොත් හොඳයි. එහෙනම් කට්ටියටම ජය වේවා. වීඩියෝ එක ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.